ඔබ නිදා ගන්න අතරේ ඔබේ මොළය ඇතුලේ වොෂින් මැෂින් එකක් ක්‍රියාත්මක වෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔබ නිදිවරණ හැම මොහොතකම ඔබේ මොළයේ සෛලීය අපද්‍රව්‍ය වලින් පිරුණු කුණු කාණුවක් බවට පත්වෙන්නේ ඇයි? මරණයට පවා අතවනන මේ බිහිසුණු විෂ පිරිසිදු කරන මොළයේ රහසිගත මෙහෙයුම ගැන දැනගන්න රැඳෙන්න අප සමග. පළමු කොටස. මොළයේ රහසිගත රාත්‍රී සේවය සහ විෂ පිරිසිදු කිරීමේ මෙහෙයුම. මොහොතකට සිතන්න. ඔබේ හිස් කබල තුල පවතින්නේ කිසිදා නිදානුගන්නා අතිශය කාර්යබහුල මහා නගරයක් කියා. මෙම නගරය තුල තත්පරයකට මිලියන ගණනෙක් පණිවිඩ හුවමාරු වෙනවා. විදුලි සංඥා නිකුත් වෙනවා සහ අති විශාල ශක්ති ප්‍රමාණයක් වැය වෙනවා. නමුත් ඕනෑම කාර්යබහුල නගරයක මෙන්ම මෙහිත් එක් අඳුරු පැත්තක් තිබෙනවා. ඒ තමයි කුණු. නගරයක් දියුණු වෙද්දී කර්මාන්ත ශාලා සහ වාහන මගින් අපද්‍රව්‍ය පිට කරන්නාseම ඔබේ මොළයේ දවස පුරා ක්‍රියාත්මක වෙද්දී එහි සෛල තුල විවිධ රසායනික අපද්‍රව්‍ය සහ විෂ සහිත ප්‍රෝටීන එකතු වෙනවා. දැන් සිතන්න මේ නගරයේ කුණු එකතු කරන සේවකයින් දවස් කිහිපයක් වැඩට ආවේ නැත්නම් මොනම වෙයිද? පාරවල් පුරා කුණු ගොඩ ගැසී ගඳ ගසන්නට පටන්ගෙන අවසානයේ මුළු නගරයම ලෙඩ වී අකර්මණ්‍ය වී යනවා. හරියටම මේ දේ ඔබේ මොළයේ තුලත් සිදුවෙමින් පවතිනවා. අප දවස පුරා අවදි වී සිටින විට එකතුවන මේ මෙටබොලික් කුණු නිසි ලෙස ඉවත් නොවුනොත් ඔබේ මතකය, බුද්ධිය සහ මානසික සෞඛ්‍යය දරුණු ලෙස කඩා වැටෙන්නට පුරුවන්. මොළයේ අධික මිල සහ එහි ප්‍රතිඵල. ඔබේ මොළය යනු ඔබේ ශරීරයේ ඇති මිල අධිකම ඉන්ද්‍රියයි. එහි බර මුළු ශරීර බරින් 2% පමණ වුණත් ඔබ දිනකට ගන්න මුළු ශක්තියෙන් 20%ක්ම වැය කරන්නේ මොළයයි. ඔබ කල්පනා කරද්දී, යමක් ඉගෙන ගනිද්දී හෝ රූපවාහිනිය නරඹද්දී පවා ඔබේ නියුරෝන ඉතා වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාවලියේදී අතුරු ඵලයක් ලෙස බීටා ඇමිලොයිඩ් සහ ටව් වැනි විෂ සහිත ප්‍රෝටීන සෛල අතරාවකාශයේ ගොඩ ගැසෙනවා. වසර ගණනාවක තිස්සේ විද්‍යාඥයින් පුදුමයට පත් කළ විශාල ප්‍රශ්නයක් තිබුණා. අපේ ශරීරයේ අනෙක් සෑම අවයවයකටම කුණු ඉවත් කිරීමට ලිම්ෆැටික් පද්ධතියක් නමින් වෙනම නල පද්ධතියක් පවතිනවා. නමුත් මොළය තුල එවැනි නල පද්ධතියක් තිබුණේ නැහැ. එසේනම් මොළයේ Tamanගේ කුණු ඉවත් කරගන්නේ කෙසේද? දවස පුරා අපට දෙනනේ මලානික බව, ඔළුවේ බරගතිය සහ බ්‍රේන් ෆොග් ලෙස හඳුන්වන අමතක වීමේ ගතිය ඇති වෙන්නේ ඇත්තටම ඔබේ මොළයේ ඒ මොහොතේ මේ මෙටබොලික් සෙවෝලයේ තුල ගිලී පවතින නිසායි. ග්ලිම්ෆැටික් පද්ධතියේ සොයා ගැනීම 2012 වසරේදී විද්‍යාඥයින් ලෝකේ හොල්ලන මට්ටමේ සොයා ගැනීමක් කළා. ඔවුන් සොයාගත්ත මොළයේ තුලත් රහසිගත පිරිසිදු කිරීමේ පද්ධතියක් තිබෙනවා බව. මේ ඔවුන් හැඳින්වුවේ ග්ලිම්ෆැටික් පද්ධතිය නමින්. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ පිරිසිදු කිරීමේ කණ්ඩායම වැඩ කරන්නේ රාත්‍රී සේවයේ ලෙස පමණයි කියන එක. ඔබ අවදි වී සිටින විට මේ පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී පවතිනවා. ඔබ ගැඹුරු නින්දක වැටුණ සැනින් ඔබේ මොළයේ තුල පුදුමාකාර වෙනසක් සිදු වෙනවා. ඔබේ මොළයේ ඇති නියුරෝන සෛල 60කින් පමණ කුඩා වී එකිනෙකට ඈත් වෙනවා. එවිට සෛල අතර විශාල ඉඩක් නිර්මාණය වෙනවා. එම ඉඩ හරහා සෙරිබ්‍රෝස්පයිනල් ෆ්ලූයිඩ් නැමැති පැහැදිල ද්‍රව්‍ය අධික පීඩනයකින් මොළය තුලට ගලා යන්නට පටන් ගන්නවා. මේ හරියටම ඔබේ මොළයේ ඇතුළත හයි ප්‍රෙෂර් වොෂින් මැෂින් එකක් ක්‍රියාත්මක කළා වගේ දෙයක්. මේ ද්‍රව්‍ය මගින් අර විෂ සහිත බීටා ඇමිලොයිඩ් ප්‍රෝටීන සෝදා පාලු කර දාලා රුධිරයට මුදා හරිනවා. ඇයි මේ ඊතරම් වැදගත් වෙන්නේ? අපි මෙටෙක් සිතුවේ නිින්ද යන හුදෙක් ශරීරයේ රිචාර්ජ් කරන විරේක කාලයක් කියා. නමුත් දැන් අපි දන්නවා නිින්ද යන මොළයේ නිරෝගීව තබා ගැනීම සිදුවන අතිශය බරපතල ජීව විද්‍යාත්මක යුද්ධයක් බව. ඔබ එක රැයක් නිදි වරනොත් ඒ කියන්නේ ඔබේ මොළයේ කුණු ටික එදින් සෝදා ඉවත් කළේ නැහැ කියන එක. මේ වසර ගණනාවක් දිගටම සිදු වුණොත් එම කුණු තට්ටුපරසින් මොළයේ තැන්පත් වී ඇල්සයිමර්ස් සහ ඩිමෙන්ෂියා වැනි දරුණු රෝගාබාධ ඇති කරනවා. අද රාත්‍රියේ ඔබ ඇස් පියා ගන්න විට මතක තබා ගන්න. ඔබ කරන්නේ නිකම්ම නිදා ගැනීමක් නොවේ. ඔබ ඔබේ මොළයේ යනු මහා නගරයේ පිරිසිදු කිරීමේ කණ්ඩායමට වැඩ ආරම්භ කිරීමට ඉඩ ලබා දීමයි. එසේනම් මේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සිදුවන නිශ්චිත නින්දේ අවධිය කුමක්ද? ඔබ සිහින දකින අතරතුරත් මේ පිරිසිදු කිරීම සිදුවනවාද? ඒ ගැන අපි දෙවන කොටසින් සාකච්ඡා කරමු. දෙවන කොටස සෛල කුඩා වී මොළය සෝදා හරින විස්මය රාත්‍රී මෙහෙයුම. පළමු කොටසින් අප සාකච්ඡා කළේ මොළයේ කුණු පිරිසිදු කරන රහසිගත ග්ලිම්ෆැටික් පද්ධතිය පිළිබඳවයි. අද අපි බලමු මේ පද්ධතිය කොහොමද ඇත්තටම අපේ හිස් කබල ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ හරියටම අති නවීන තාක්ෂණයෙන් යුක්ත ස්වයංක්‍රීය පිරිසිදු කිරීමේ පද්ධතියක් වගේ.
මෙම ක්‍රියාවලියේ වඩාත්ම පුදුම සහගත කරුණ වන්නේ ඔබේ මොළයේ පිරිසිදු කිරීම නම් ඔබේ මොළයේ සෛලවල හැඩය පවා වෙනස් කරගන්නට සිදුවීම කියන එක. සෛල කුඩා වීමේ විස්මය සංසිද්ධිය. ඔබ අවදි වී සිටින විට ඔබේ මොළයේ සෛල පවතින්නේ ඊටමත් ළඟින් ඇසිරී තිබෙන තදබහුකාර තත්වයකදී. මක් නිසාද මේ මොහොතේ මොළය කාර්යබහුල වන්නේ තොරතුරු සැකසීමට, පණිවිඩ යැවීමට සහ ඔබ දකින අසන දේ තේරුම් ගැනීම සඳහා. මේ අවදියේදී සෛල අතර පවතින්නේ ඊටමත් පටු ඉඩක්. එම පටු ඉඩ හරහා මොළය පිරිසිදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍යයන්ට ගමන් කිරීමට හැකියාවක් නැහැ. මෙය හරියටම වාහන වලින් පිරුණු කාර්යබහුල පාරක් දිගේ කුණු එකතු කරන ලොරියකට යන්න බැරි වෙනවා වගේ තත්වයක්. නමුත් ඔබ ගැඹුරු නින්දට වැටුණ සැනින් මොළය තුල විස්මය වෙනසක් සිදු වෙනවා. ඔබේ මොළයේ ඇති නියුරෝන සෛල තමන් සතු ජලයේ පිටත මුදා හරිමින් තමන්ගේ ප්‍රමාණය 60%කින් පමණ කුඩා කරගන්නවා. මෙලෙස සෛල කුඩා වීම නිසා සෛල අතර පවතින අවකාශය ඉන්ටර්ස්ටිෂල් ස්පේස් සැලකිලි යුතු ලෙස පුළුල් වෙනවා. මේ නිකම්ම සිදුවන දෙයක් නොවේ. මොළයේ විසින්ම පිරිසිදු කිරීමේ ද්‍රව්‍යයට ගමන් කිරීමට මහා මාර්ග නිර්මාණය කර දීමක්. CSF ද්‍රව්‍යයේ වොෂින් මැෂින් මෙහෙයුම. සෛල අතර ඉඩ පුළුල් වුණු සෙනින් සෙරිබ්‍රෝස්පයිනල් ෆ්ලුයිඩ් හිවත් මොළය හා සුෂුම්නා ද්‍රව්‍ය අධික පීඩනයකින් මොළයේ පටකවල තුලට ගලා යන්නට පටන් ගන්නවා. මෙය නිකම්ම ගලා යාමක් නොවේ. එය හරියටම සෛල අතර තැන්පත් වී ඇති විෂ ද්‍රව්‍ය සෝදා හැරීමට දමන හයි ප්‍රෙෂර් වතුර පාරක් වගේ. මේ ද්‍රව්‍ය මොළයේ ගැඹුරින්ම ස්තර දක්වා ගමන් කරමින් එහි තිබෙන බීටා ඇමිලොයිඩ් වැනි අහිතකර ප්‍රෝටීන කුණු සෝදාගෙන පිටතට පැමිණෙනවා. මෙම ක්‍රියාවලිය පාලනය කරන්නේ මොළයේ ඇති ග්ලියල් සෛල මගින්මයි. මේවා මොළයේ ඇති නියුරෝන සෛලවලට ආරක්ෂාව සහ සහයෝගය ලබා දෙන සේවක පිරිසක් වගේ. ඔවුන් විසින් මේ ද්‍රව්‍ය ගලා යන්න මාර්ග පාලනය කරමින් මුළු මොළයම සෝදා ලැබුමට ලක් කරනවා. මේ ඇති කල කරලා පරීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා. අප අවදි වී සිටින විට මේ පිරිසිදු කිරීමේ වේගය 90%කින් පමණ අඩු වෙනව බව. ඒ කියන්නේ මොළය පිරිසිදු කරගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම නිදාගත යුතුයි. එසේනම් අප අවදි වී සිටින විට මේ කාලය කර නොහැක්කේයි. බොහෝ දෙනෙකුට සිතෙන්නට පුරුවන් ඇයි අප අවදි වී සිටින විටම මේ පිරිසිදු කිරීම කල නොහැක්කේ කියා. මේට හේතුව මොළයේ ඇති සීමිත ශක්තියයි. මොළයට එකවර ප්‍රධාන කාර්යයන් දෙකක් කල නොහැකි. ඔබ අවදි වී සිටින විට මොළයේ සියලුම ශක්තිය යොදාගන්නේ ලෝකයේ සමග ගනුදෙනු කරන්නට සහ තීරණ ගැනීමට. ඒ අතරතුර සෛල කුඩා කර පිරිසිදු කිරීමේ මෙහෙයුමක් ආරම්භ කළහොත් ඔබේ මටකයේ සහ ප්‍රතිචාර දැක්වීමේ වේගය අඩාල වෙනවා. ඒ නිසා ස්වභාව ධර්මයේ විසින් මේ පිරිසිදු කිරීමේ සේවය රාත්‍රී කාලයට පමණක් සීමා කර තිබෙනවා. ඔබ රාත්‍රී නිින්ද මගහැරන සෑම අවස්ථාවකම මේ ද්‍රව්‍ය මොළයේ තුලට ගලා යාමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එවිට ඔබේ සෛල අතර අර විෂ සහිත ප්‍රෝටීන තවදුරටත් රැඳී පවතිනවා. පසුදා උදෑසන ඔබට දැනෙනේ ඔළුවේ බරගතිය ඇත්තටම ඔබේ මොළයේ පිරිසිදු නොවීමට ස්වභාව ධර්මයේ ලබා දෙන අනතුරු ඇඟීමක්. එසේනම් මේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය හරියටම සිදුවන්නේ නිින්දේ කින අවදියේද? ඔබ සිහින දකින අතරතුරත් මේ පිරිසිදු කිරීම සිදුවනවාද? ඒ ගැන අපි දෙවන කොටසින් සාකච්ඡා කරමු. තුන්වන කොටස ගැඹුරු නිින්දේ රාවය සහ පිරිසිදු කිරීමේ ස්වර්ණමය හෝරාව. පෙර කොටස් වලින් අප ඉගෙන ගත්තේ මොළයේ සෛල කුඩා වී පිරිසිදු කිරීමේ ද්‍රව්‍යයට ඉඩ ලබා දෙන ආකාරය පිළිබඳවයි. නමුත් මෙම පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ඔබ නිදාගන්න මුළු කාලයක් පුරාවටම එක හා සමානව සිදුවන්නේ නැහැ. අපේ නිින්ද යනු විවිධ අවදීන්ගෙන් සමන්විත චක්‍රයක්. අද අපි බලමු මේ පිරිසිදු කිරීමේ ස්වර්ණමය හෝරාව හෙවත් වඩාත්ම කාර්යක්ෂම පිරිසිදු කිරීම සිදුවන නිින්දේ අවදිය කුමක්ද කියලා. නිින්දේ අවදීන් සහ පිරිසිදු කිරීමේ රිද්මය. මනුෂ්‍ය නිින්ද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් REM සහ non-REM නිින්ද ලෙසයි. ඔබ සිහින දකින්නේ REM අවදියේදී. නමුත් මොළය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය උපරිමයෙන්ම සිදුවන්නේ non-REM නිින්දේ තුන්වන අවදිය හෙවත් ගැඹුරු නිින්දේ අවදියේදී. මේ ඇතිකල බොස්ටන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් කරන පරීක්ෂණයකින් අතිශය වැදගත් දෙයක් අනාවරණය වුණා. ඔබ ගැඹුරු නිින්දට වැටුණ සැනින් ඔබේ මොළයේ විදුලි තරංග ඉතාමත් සෙමින් සහ විශාලව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. මේවා මන්දගාමී තරංග ලෙස හඳුන්වනවා. මෙම තරංග හුදෙක් විදුලි සංඥා පමණක් නොවේ. මේවා මොළයේ පුරා ද්‍රව්‍ය තල්ලු කරන පොම්පයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ගැඹුරු නිින්දේදී ඔබේ හද ගැස්ම සහ හුස්ම ගැනීමේ වේගය ඉතාමත් සෙමින් සහ ක්‍රමවත් රිද්මයකටපත් වෙනවා. ඒ අවස්ථාවේදී රුධිරය මොළයෙන් තරමක් ඉවටට ගලා යනවා. එම හිස්වන ඉඩ පිරිවීමට සෙරිබ්‍රෝස්පයිනල් ෆ්ලුයිඩ් ද්‍රව්‍ය විශාල රළ පහරක් ලෙස මොළය තුලට කඩා වඩිනවා. විද්‍යාඥයින් මේ හඳුන්වන්නේ ද්‍රව රළ පහර ලෙසයි. සෑම තත්පර 20කට වර්ම මෙවැනි විශාල ද්‍රව රළ පහරක් ඔබේ මොළය හරහා දලා යනවා.
එවිට සෛල අතර ඇති විෂ සහිත ප්‍රෝටීන සෝදා පාලු කර දාලා රුධිරයට මුදා හරිනවා. ඔබ ගැඹුරු නිින්දේ සිටින සෑම විනාඩියක්ම ඔබේ මොළයේ ආයු කාලය වැඩි කරන නඩන්තු සේවයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සිහින දකින විට පිරිසිදු කිරීම නතර වෙන්නේ ඇයි? බොහෝ දෙනෙකුට සිතෙන්නට පුළුවන් අප සිහින දකින REM නිින්දේදීත් මේ පිරිසිදු කිරීම සිදුවනවාද කියලා. පිළිතුර නැත යන්නයි. REM නිින්දේදී ඔබේ මොළය ඔබ අවදි වී සිටින විට මෙන්ම ඊටමත් ක්‍රියාත්මකයි. ඒ අවස්ථාවේදී මොළයට රුධිරයේ විශාල වශයෙන් අවශ්‍ය වනවා. එවිට මොළයේ උෂ්ණත්වයද ඉහළ යනවා. එවැනි ක්‍රියාත්මක අවස්ථාවක සෛල කුඩා කර පිරිසිදු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට මොළයට ශක්තියක් නැහැ. ඒ නිසා ඔබ පැය 8ක් නිදාගෙන අවදි වුණත් ඔබට ලැබෙන ගැඹුරු නිින්දේ ප්‍රමාණය අඩු නම් ඔබේ මොළේ නිසි ලෙස පිරිසිදු වන්නේ නැහැ. උදාහරණයක් ලෙස මත්පැන් පානය කිරීම හෝ අධික මානසික ආතතිය නිසා ඔබේ ගැඹුරු නිින්ද අඩාල විය හැකියි. එවිට ඔබ නිදාගෙන අවදි වුණත් පසුදා උදෑසන ඔබට දැනෙනේ දැඩි තෙකට්ටුව සහ කම්මැලිකමයි. එයට හේතුව ඔබේ මොළයේ විෂ රළ තවදුරටත් රැඳී පවතින නිසායි. ගැඹුරු නිින්දේ අඩව සහ ඇල්සයිමර්ස් අවදානම. හතරවන කොටස. මොළයේ සේදීම උපරිම කරන රහස් සහ නිවැරදි නිදා ගැනීමේ ඉරියව්ව. පෙර කොටස් වලින් අප ඉගෙන ගත්තේ ගැඹුරු නිින්දේදී මොළයේ සෛල කුඩා වී විෂ ද්‍රව්‍ය සෝදා හරින ආකාරයයි. නමුත් ඔබ දන්නවද? ඔබ නිදා ගන්නා ඉරියව්ව, කාමරයේ උෂ්ණත්වය සහ ඔබ නිින්දට පෙර කරන සුළු පුරුදු පවා මේ පිරිසිදු කිරීමේ වේගය තීරණය කරන බව. අද අපි බලමු ඔබේ මොළයේ වොෂින් මැෂින් එකේ වේගය වැඩි කරගන්නේ කොහොමද කියලා. පැත්තට හැරී නිදා ගැනීමේ විස්මිත වාසිය. බොහෝ දෙනෙක් නිදාගන්නේ උඩු බැලිය අතට on your back හෝ මුහුණ යටට හරවාගෙනයි. නමුත් 2015 වසරේදී ස්ටෝනි බ්‍රූක් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කළ පරීක්ෂණයකින් හෙළි වුණේ පැත්තට හැරී නිදා ගැනීම මොළය පිරිසිදු කිරීමට වඩාත්ම සුදුසු ඉරියව්ව බවයි. ඔබ පැත්තට හැරී නිදා ගන්නා විට ඔබේ මොළයේ ඇති ග්ලිම්ෆැටික් පද්ධතිය අනෙක් ක්‍රියාවල් වලට වඩා 25%කට පමණ කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා. මේට හේතුව වන්නේ ගුරුත්වාකර්ෂණය සහ මොළයේ ව්‍යුහය අනුව ද්‍රව රළ ගලා යාමට වඩාත් පහසු වන්නේ පැත්තට හැරී සිටින විට වීමයි. ඔබ වම් පැත්තට හෝ දකුණු පැත්තට හැරී නිදා ගැනීම මගින් ඔබේ මොළයේ ඇති විෂ සහිත බීටා ඇමයිලොයිඩ් ප්‍රෝටීන වේගයෙන් ඉවත් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. කාමරයේ උෂ්ණත්වය සහ ගැඹුරු නිින්දේ සම්බන්ධය. ඔබේ මොළයේ ගැඹුරු නිින්දට පිවිසීම නම් ඔබේ ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 1ක් වීවා 2ක් වීමකින් පමණ අඩු විය යුතුයි. අධික ලෙස රස්නේ ඇති කාමරයක නිදා ගැනීම නිසා ඔබේ මොළයේ ගැඹුරු නිින්දට පිවිසීම ප්‍රමාද කරනවා අතර එය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය අඩාල කරයි. විද්‍යාඥයින් පවසන්නේ නිින්දට එක පැයකට පමණ පෙර මද උණුසුම් වතුරෙන් ස්නානය කිරීම ඉතාමත් ගුණදායක බවයි. මෙහිදී සිදුවන්නේ ශරීරයේ උණුසුම පිටතට විහිදී ගොස් ඔබ ඇඳට යන විට ශරීරයේ අභ්‍යන්තරයේ සිසිල් වීමයි. සිසිල් කාමරයක නිදා ගැනීම ඔබේ මොළයේ සෛල කුඩා වීමේ ක්‍රියාවලියට සහ ද්‍රව ගලා යාමට බෙහෙවින් උපකාරී වෙනවා. නිල් ආලෝකය සහ විෂ පිරිසිදු කිරීමේ බාධාව. අද කාලයේදී බොහෝ දෙනෙක් නිින්දට පෙර ජංගම දුරකථනයේ දෙස බලා සිටිනවා. ඔබේ දුරකථනයේ නිකුත් වන නිල් ආලෝකය ඔබේ මොළයට පණිවිඩයක් දෙනවා තවමත් දවල් කාලයේ බවට. එතකොට මොළය විසින් නිින්දට අවශ්‍ය වන මෙලටොනින් හෝමෝනය නිපදවීම නතර කරනවා. මෙලටොනින් නැති වූ විට මොළය ගැඹුරු නිින්දට වැටෙන්නේ නැහැ. එම අතුරු ඵලයක් ලෙස ග්ලිම්ෆැටික් පද්ධතිය ක්‍රියා විරහිත වෙනවා. මතක තියාගන්න ඔබ දුරකථනයේ දෙස බලන සෑම අතර විනාඩියක්ම ඔබේ මොළයේ කුණු පිරිසිදු කිරීම ප්‍රමාද කරනවා. එය හෙට උදෑසන ඔබේ මානසික කාර්යක්ෂමතාවය අඩු කිරීමට ඍජුවම බලපානවා. කැෆීන් සහ මත්පානයේ බලපෑම. ඔබ හවස 6ක් පස්සේ කෝපි හෝ තේ පානය කරන්නේ නම් එහි අඩංගු කැෆීන් ඔබේ මොළයේ ඇති ඇඩිනෝසින් නැමැති නින්දේ රසායනය අවහන් කරනවා. එතකොට මොළයට Taman වෙහෙස් වී ඇති බවද පිරිසිදු විය යුතු බවද තේරුම් ගැනීමට නොහැකි වෙනවා. එමෙන්ම මත්පානය කිරීම නිසා ඔබ නිදාගත්තත් එම නින්දේදී ගැඹුරු නින්දේ අවධිය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී යනවා. ඔබේ මොළය නිරෝගීව තියා ගැනීම නම් අවසාන ආහාර වේල නින්දට 3කට පෙර ගැනීම සහ නින්දට පෙර තද ආලෝකයෙන් මිදීම ඉතාමත් වැදගත්. එසේනම් මේ සියලු පියවර අනුගමනය කිරීමෙන් අපට ලැබෙන දීර්ඝකාලීන ප්‍රතිලාභ මොනවද? අප නිසි ලෙස නිදා නොගත්තොත් ඉදිරි වසර කිහිපය තුළ අපේ මොළයට සිදුවන දරුණුම හානිය කුමක්ද? මේ සියල්ල ගොනු කරමින් අපේ අවසාන සහ පස්වන කොටසින් හමු වෙමු. පස්වන කොටස. අවසාන තීරණය. නින්ද යනු සපෝපභෝග දෙයක් නොවේ, ජීවිතය සුරක්ෂා කරන අත්‍යවශ්‍යත්වයයි.
අපේ මේ විස්මිත ගමනේ අවසාන අදියරට අප දෙන් පැමිණි ඇත. පසුගිය කොටස් 4න්ම අප ඉගෙන ගත්තේ ඔබේ හිස් කබල ඇතුලේ සෑම රාත්‍රියකම සිදුවන ඒ අසිරි මහත් මොළය සේදීම මෙහෙයුම පිළිබඳවයි. අද අපි බලමු මේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදු නොවුවොත් දීර්ඝකාලීනව අපේ ජීවිතයට සිදුවන බරපෑලම හානිය කුමක්ද කියලා. විෂද්‍රව්‍ය ගල්වීම සහ මතකය විනාශ වීම. ඔබ දිනක් හෝ දෙකක් නිදිවරන විට ඔබේ මොළය පිරිසිදු නොවීම නිසා ඔබට දැනෙන්නේ తాවකාලික අපහසුාවක් පමණයි. නමුත් වසර ගණනාවක සිට ඔබ නිින්ද මග හැරී විට මොළේ සෛල අතර ඇති ඒ මෙටබැලික් කුණු හැවත් බීටා ඇමයිලොයිඩ් ප්‍රෝටීන එකිනෙක බැඳී තද වී මොළේ පටුක මත පළක ලෙස තැන්පත් වන්නට පටන් ගන්නවා. මේ හරියටම ඔබේ ගෙදර කුණු බාල්දිය මාස ගණනාවක් හිස් නොකලා හා සමානයි. එම කුණු කාලයක් යද්දී නරක වී මුළු නිවසම විනාශ කරනම මගින් මොළේ තැන්පත් වන මේ විෂද්‍රව්‍ය නියුරෝන සෛල එකිනෙක හා සම්බන්ධ වන මාර්ග අවහං වී යනවා. එමේ අවසාන ප්‍රතිඵලය වන්නේ ඇල්සයිමර්ස් සහ ඩිමෙන්ෂියා වැනි සුවකල නොහැකි දරුණු රෝගාබාධයන් වැළඳීමයි. ඔබ අද ලබා ගන්නා නිින්ද අනාගතයේදී ඔබට ඇතිවිය හැකි මානසික පිරිහීමෙන් ඔබව ආරක්ෂා කරන එකම කවුරයි. පිරිසිදු මොළයෙන් ලැබෙන මානසික ශක්තිය. නිින්දේදී සිදුවන මේ පිරිසිදු කිරීමෙන් ලැබෙන්නේ නිරෝගීතාව පමණක් නොවේ. පසුදා උදෑසන ඔබ අවදි වන විට ඔබේ මොළය පිරිසිදු වී පවතින නිසා ඔබේ අවධානය යොමු කිරීමේ හැකියාව, ફોකස්, නිර්මාණශීලීත්වය සහ තීරණය ගැනීමේ වේගය දස ගුණයකින් වැඩි වෙනවා. ඔබ යම් ප්‍රශ්නයක් හෝ ගැටලුවක නිසා පීඩා විඳින්මින් සිටිනවා නම් හොඳින් නිදාගෙන අවදි වූ පසු එම ප්‍රශ්නයට විසඳුමක් පහසුවෙන් ලැබෙන බව ඔබට අත්දැකීමෙන් දැනලා ඇති. ඒ කියන්නේ මොළය පිරිසිදු වූ විට පැටලී තිබුණු ස්නායු සම්බන්ධතා නැවත ක්‍රමවත් වී ඔබේ බුද්ධිය උපරිම මට්ටමින් ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. එම නිසා නිින්ද යනු කාලය නාස්ති කිරීමක් නොවේ, පසුදා දවස සාර්ථක කර ගැනීමට කරන ආයෝජනයක් ලෙස සලකන්න. අවසාන නිගමනය. නිින්දට ගරු කරන්න. අපේ මේ කාර්යබහුල ලෝකයේ බොහෝ දෙනෙක් සිතන්නේ නිින්ද යනු අපට අවශ්‍ය විට කැප කළ හැකි දෙයක් කියලයි. මම මැරුණහම නිදාගන්න ඕනතරම් වෙලාව තියෙනවා වගේ කතා අප අහතිමනවා. නමුත් සත්‍ය තමයි ඔබ දැන් නිසි ලෙස නිදා නොගත්තොත් ඔබ මැරෙනවට වඩා වේගයෙන් ඔබේ මොළය මැරී යන බව. සෑම රාත්‍රියකම ඔබ නිින්දට යන විට මතක තියාගන්න ඔබ ඔබේ මොළයට ලබා දෙන්නේ එය දවස පුරා එකතු කරගත්ත විෂද්‍රව්‍ය ඉවත් කර හෙට දවස සඳහා අලුත් වෙන්න ඇති එකම අවස්ථාවයි. ඔබ පැත්තට හැරි සිසිල් කාමරයක නිල් ආලෝකයෙන් මිදී නිදා ගන්නා විට ඔබේ මොළයේ ඒ පුදුමාකාර වොෂින් මැෂින් එක නිසි ලෙස ක්‍රියාත්මක වන්නට පටන් ගනිවි. මේ වගේම විස්මිත විද්‍යාත්මක තොරතුරු සහ ඔබේ ජීවිතය වෙනස් කරන රහස් දිගටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකෙන් ඔබ යමක් ඉගෙන ගත්තනම් like එකක් දාන්න. ඒ වගේම ඔබේ ආදරණීය ලන්නේ මොළයේ සෞඛ්‍ය වෙනුවෙන් මේ වීඩියෝ එක ඔයාලටත් share කරන්න. නිින්ද ගැන අප සාකච්ඡා කළ මේ වීඩියෝ මාලාව අදින් අවසන්. තවත් දවසකින් මේ වගේම වටිනා දැනුමකින් පිරි වීඩියෝ එකකින් නැවත හමු වෙමු.